ඔයාලගේ ජීවිතේ මේ වෙනකොට මොන වගේ තත්වයක ඉන්නවද කියලා මම දන්නේ නැහැ. ඉතින් දුක සතුට ඔය දෙක අතරේ ඉතින් කවුරුත් අපි ඉන්නේ. ඉතින් කොහොම හරි ජීවිතේ කියන එක ඔයා හිතනවද ඔයා සතුටින් ජීවත් වෙනවා කියලා? තව සමහරට හිතනවා ඇති දුකින් ජීවිතේ ගත වෙනවා කියලා. ඉතින් ඔය දෙකම අපේ ජීවිතේ ඇතුලේ තියෙනවා. ඉතින් මේ ජීවිතේ ඇත්තටම අපි හිතන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි නේද? අපි සමහර දේවල් හිතන් හිටපු විදිහ කොහොමද? හැබැයි අද වෙනකොට අපේ ජීවිතේ වෙලා තියෙන්නේ මොන වගේ දේවල්ද? ඉතින් ඒ මොන දේ සිද්ධ වුණත් අපි ඒ කාලේ මොන දේ හිතුවත් අද අපිට ලැබිලා තියෙන්නේ අපිට ලැබෙන්න තිබ්බ දේවල්. ඉතින් අපි කරලා තියෙන පින් අනුව, පව් අනුව, ඒ වගේම අපි මීට කලින් කාලවලදී අපි කරපු කියපු දේවල් වල ප්‍රතිඵල අනුව තමයි අපිට අද මේ වෙනකොට ලැබෙන්න තියෙන හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ ගැන අපි දුක් වෙලාවත් කලකිරිලාවත් කිසිම තේරුමක් නැහැ. ඒක නිසා අපිට ලැබිච්ච දේවල් ගැන සතුටින් බාර අරගෙන අපි ඉතින් කොහොම හරි මේ ජීවිතේ ගොඩ යන්න උත්සාහ කරමු. ඉතින් ඒ වගේම තමයි තව දෙයක්. අපේ ජීවිතය ගැන හිතනකොට සමහර වෙලාවට අපි ගොඩක් දේවල් කරනවනේ ජීවත් වෙන්න කියලා. ඉතින් ඒ කරන දේවලුත් එක්ක සමහර වෙලාවට ඇත්තටම අපට හරිම වෙහෙසයි. හරිම මහන්සි. ඉතින් එතකොට හිතෙනවා අනේ මට තවත් මේක කරන්න බෑ. මට කිසිම විවේකයක් නැහැ. මට කිසිම නිදහසක් නැහැ. මේවා කවදා ඉවර වෙන්නද? කොච්චර කරත් අපට කිසිම සතුටකුත් නැහැ. ඇත්තටම ඔයාලා හිතලා බලන්න අපි මොන දේ කරත් අපි සතුටු වෙන්න කියලා සමහර දේවල් පටන් අරගෙන කරනවා. හැබැයි ඉතින් ඔය දේවල් කරලා අපිට ඉවර වෙන දවසක් නැහැ. ඇති වෙන දවසක් නැහැ. හැම වෙලේම මොනවා හරි කරනවා. මොකක් හරි අරමුණක් ඇති කරගෙන අපි ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ දේ වෙනුවෙන් කැප වෙනවා. ඒ දේවල් අපි කරනවා. ඉතින් කවමදා හරි අපි සාර්ථකත්වයට පත් වෙයි කියලා හිතාගෙන අපි ගොඩක් වෙහෙස මහන්සි වෙලා ඒ අරමුණු ජයග්‍රහණය කරගන්න ගොඩක් ලොකු කට්ටක් කනවා. ඉතින් ඇත්තටම ඔයාලා හිතලා බලන්න අපි පුංචි කාලේ සමහර දේවල් ගැන හිතනවා ඉස්කෝලේ ගිහිල්ලා අපිට කරන්න දෙන ඉගෙන ගන්න. ඊට පස්සේ විභාගේ පාස් කරගන්න. ඉතින් අපි විභාගේ පාස් කරගන්න කියන එක වෙනුවෙන් ගොඩක් පාඩම් කරනවා, මහන්සි වෙනවා, හොඳට ඉගෙන ගන්නවා. ඉතින් ඔය හැමදේම අපි කරලා අවසානයේ විභාගය කියන දෙයට මූණ දීලා අපි ඒකත් කරනවා. ඉතින් සමහර නිදි මරාගෙන එළි වෙනකන් හැරගෙන මඳුරෝ තල ඔන්න ඔහොම අපි පාඩම් කරලා ඒ විභාග අපි හිතමු පාස් වුණා කියලා. හැබැයි ඉතින් ওই විභාගේ පාස් වුණා කියලා අපි හිතන විභාගේ පාස් වෙනම ඔක්කොම ඉවරයි කියලානේ. හැබැයි විභාගේ පාස් වුණාට පස්සෙත් ඔන්න ඉතින් ඒක ඉවරයක් නෑ. විභාගේ පාස් වුණාට පස්සේ ඉතින් විභාගයෙන් ප්‍රතිඵලත් එක්ක අපිට ආය දෙයක් තියෙනවා. ඒ දේත් එක්ක ඉතින් අපි ආය ගැටෙන්න ඕනේ. ඒකත් එක්ක ඉතින් ලොකු තරගයක් අපිට තියෙනවා. කොහොම හරි ඒකත් ඉවර කරලා අපි ඒ ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒත් ඔයා හිතනවා දෙතනින් අපේ ගමන නවතිනවා කියලා. නෑ. එතනින් ආය අලුත් ආරම්භයක් නැවත පටන් ගන්නවා. ඉතින් ඔය විදිහට හැමදේම අපේ ජීවිතේ හැමයි. ඊට පස්සේ අපි ආදරය කරනවා, විවාහ වෙනවා, විවාහයෙන් පස්සේ අපි දරුවෝ හදනවා. හැබැයි ඊට පස්සේ
ආයෙත් අපි ජීවිතේ ආයෙත් මොළේ ඉඳන් අපි තරංගයක් පටන් ගන්නවා. ඒ තමයි අපි අපේ දරුවෝ වෙනුවෙන් දේවල් කරන්න. ඉතින් ඊට පස්සේ අපේ ජීවිතේ ගත කරන්නෙම දරුවෝ වෙනුවෙන්. ඉතින් දරුවෝ වෙනුවෙන් අපි ගොඩක් දේවල් කරනවා, ගොඩක් කැපකිරීම කරනවා, මිල මුදල් හම්බ කරනවා. ඔය විදිහට අපි යාලා වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න ලෑස්ති වෙලා. ඉතින් ඒ වෙනුවෙන් ඊට පස්සේ අපේ ජීවිතේ ලොකු කට්ටක් ආයෙත් අපි කනවා. ඉතින් ඇත්තටම ওই විදිහට අපේ ජීවිතේ හැම වෙලේම අපි කරන්නේ කට්ටක් කන එක. ඉතින් බලාපොරොත්තු අරමුණ අපේ ජීවිතේ ඉවරයක් වෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් අපි මැරෙනකන් අපේ ජීවිතේ බලාපොරොත්තු කොච්චර ඉෂ්ට කරගත්තත් කවදාවත් ඉෂ්ට කරගත්තා කියලා අපි නවතින්නේ නැහැ. එතනින් පස්සේ තවත් අරමුණක්. අරමුණෙන් අරමුණ ඇත්තටම අපි ජීවිතේ කවදා හරි අන්තිම හුස්ම ටික යනකම් නැත්තම් බැරි ගහිලා අපි ඇඳකට වැටෙනකම් අපි ජීවිතේ හැම වෙලේම මොනවා හරි දෙයක් වෙනුවෙන් ඇත්තටම පොරබදන එක තමයි කරන්නේ. ඉතින් හැම වෙලේම අපි කරන්නේ මොකක් හරි අරමුණක් වෙනුවෙන් මහන්සි වෙන එක, වැඩ කරන එක, වෙහෙස වෙන එක. ඉතින් ඔයා හිතන්න ඇත්තටම අපේ ජීවිතේ අපි සතුට කියලා මොන දේ ලං කරගත්තත් අපිට සතුට වෙන්න පුළුවන්ද? සතුටක් ඔයා ලබලා තියෙනවද? ඒ සතුට ලබා ගත්තට පස්සේ ඔයා නැවතලා ඒ සතුට විඳ විතර ජීවිතේ ගත කරලා තියෙනවද? හැබැයි ඉතින් ඇත්තටම ජීවිතය කියන්න අන්න ඒ වගේ දෙයක්. අපි කොයිතරම් දේවල් කරත්, කොයිතරම් බලාපොරොත්තු ඉෂ්ට කරගත්තත් ඇත්තම කියනවා නම් අපේ ජීවිතේ අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොන දේ කරත්, මොන දේ ලැබුණත් අපි මිනිස්සු විදිහට අපි තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒක තමයි මේ මනුස්ස ලෝකයේ ස්වභාවය. ඉතින් ඒ ලද දෙයින් තෘප්තිමත් වෙලා ඒ මොහොත සතුටින් ගත කරන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ ලොකුම සතුට. හැබැයි අපිට කරන්න බැරි දේ ඒ දේ තමයි. අපි ඉතින් පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ අපි හිතනවා මම කොහොම හරි හොඳට ඉගෙන ගන්නවා. හොඳට ඉගෙනගෙන මම රස්සාවක් කරනවා. ඉතින් රස්සාවක් කරාම මට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා අපි ඒ කාලේ බලාපොරොත්තු තියාගෙන ඉතින් ඒ වෙනුවෙන් අපි වැඩ කරලා ඒ දේවල් ඉෂ්ට කරගත්තා කියලා ඔයා හිතන්න අද ඔයා සතුටින්ද? නැහැ. ඉතින් මම අර කලින් කිව්වා වගේ අපේ මේ ජීවිතේ මැරෙනකන් අපි එක එක දේවල් වෙනුවෙන් වෙහෙස වෙනවා විතරයි කරන්නේ. පොඩි සතුටක් අපි ලබනවා. ඇත්තටම අපේ මේ මනුස්ස ජීවිතේ අපේ සැබෑ සතුට තියෙන්නේ අපි සාර්ථක වෙවි මුදල් හොය එක එක දේවල් ගොඩනගා ගන්න එක, අයිති කරගන්න එක. ඇත්තටම මම හිතනවා ඔය මොන දේ අපි ලබා ගත්තත් අපි හොයන සතුට අපේ ජීවිතේ අපිට ලැබිලා නැහැ කියලා. ලැබෙන්නේ නැති. හැබැයි ඒක ටික මොහොතක් විතරයි. ඉතින් ඒ නිසා මම හිතනවා අපේ ජීවිතේ හැම වෙලේම අපිට සතුට වෙන්න පුළුවන්, ලබා ගන්න පුළුවන් දේවල් තමයි මොනවා හරි අනුන්ට දෙයක් දෙන එක. ඒ වගේම මොනවා හරි පිනක් රැස් කරගන්න එක. ඇත්තටම අපි ගොඩක් අඩුවෙන් කරන්නේ මේ දේවල්. අපිට ඇත්තම සතුට තියෙන්නේ අන්න ඒ දේවල් ගැන. මොකද ඒ දේවල් මතක් කර අපිට ඇති තරම් සතුට වෙන්න පුළුවන්. ජීවිතේ අපි කාට හරි පුංචි උදව්වක් කරොත් ඒක මතක් කර අපිට සතුට වෙන්න පුළුවන්. හැබැයි අපි මොනවා හරි දෙයක් වෙනුවෙන් මහන්සි වෙලා ඒ දේ ලබා ගත්තා කියලා අපිට ඒකේ ලොකු සතුටක් නැහැ. ඒ දේ ලබා ගත්ත සතුට තියෙනවා. හැබැයි ලබා ගත්තට පස්සේ අපිට එක එක දේවල් වලින් ආය අලුත් දේවල් වලින් කැපකිරීම ඉෂ්ට කරගන්න වෙහෙස වෙන්න වෙනවා. හැබැයි පින් කියන දේ කරගත්තට පස්සේ අපි ඒවා දිනපතා කරනකොට, වැඩිපුර ඒවා කරනකොට, ඒවා ගැන හිතලා ඒ වෙනුවෙන් වැඩ කරනකොට අපේ ජීවිතය ඇත්තට වෙහෙසක් කියන එක දැනෙන්නේ නැහැ. අපි මේ ආත්මෙට වගේම ඊළඟ යන ආත්මෙටත් දෙයක් කරගෙන කියලා අපේ හිත සතුටින් හැම මොහොතම ගත කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතනවා බාහිර මොන දේවල් වෙනුවෙන් අපි මහන්සි වෙලා වැඩ කරත්, මිල මුදල් හොයාගත්තත්, ගෙවල් දොරවල් හදාගත්තත්, යාන වාහන ලබාගත්තත්, දරුවෝ හදාගත්තත් ඔය කිසිම දෙයක අපේ සතුට නැහැ. ඇත්තම කතාව ඒක තමයි. අපිට සතුටු වෙන්න දේවල් තියෙනවා නම් තියෙන්නේ මං අර කිව්වා වගේ මොනවා හරි පුංචි හෝ පින් දහම් කරන එකෙන්. නැති බැරි අයට උදව් කරන එකෙන්. හිතන්න අපි දරුවෝ හදාගත්තා. අපි හිතමු අර විභාග පාස් කරලා මිල මුදල් හොයාගෙන රැකියා කරගෙන අවශ්‍ය හැමදේම සපයාගෙන අපි දරුවොත් හදලා ඔයා හිතන්න ඊට පස්සේ අපේ ඔය දරුවෝ කියන අය අපිට ඕන විදිහට ඉඳීද? ඉතින් අපි හිතන්නේ අපිට ඕන විදිහට හැමදේම සිද්ධ වෙනවා නම් අපිට සතුටුයි. හැබැයි අපිට ඕන විදිහට ඔය හැමදේම සිද්ධ වෙන්නේ නැහැ. අපේ දරුවෝ වුණත් ටික ලොකු වෙන්න එයාගේ ජීවිතේට තවත් දේවල් සම්බන්ධ වෙනවා.
තවත් ගැටලු ප්‍රශ්න ඕවමනේ ඇති වෙන්නේ. නැතුව ප්‍රශ්න නැති දේවල් අපේ ජීවිතේ ළම වෙන්නේ නැහනේ. ඉතින් ওই දේවලුත් එක්ක අපට විවිධාකාර දේවලට මුහුණ දෙන්න වෙනව ඇරෙන්න සතුට හිතෙන කාරණා අපේ ජීවිතේ ලැබෙනවා ගොඩක් අඩුයි. එක පුංචි සතුටක් ලැබුණොත් අපට අනික් ඔක්කොම ප්‍රශ්න පිට ප්‍රශ්න එන්න පුළුවන්. ඇත්තම ජීවිතේ අපේ ඒක තමයි. අපි හැමෝම මහන්සි වෙන්නේ මුදල් හම්බ කරන්න. හැබැයි අපි කවුරුත් පින් එකතු කරගන්න පින් හම්බ කරගන්න මහන්සි වෙන්නේ නැහැ. ඉතින් අපි මේ ලෝකෙට මිනිස්සු විදියට එන්නේ අපි පින් දහම් කරලා තවත් අපේ කුසල් වැඩි කරගන්න. ඉතින් ඒ වුණාට අපි මේ ලෝකෙට ආවට පස්සේ අපි හැම වෙලේම දේවල් ලබා ගන්න බාහිර දේවල් ඒ දේවල් ලබා ගන්න දඟලන මිසක් අර ඊළඟ මගේ ආත්මේ තවත් හොඳ තැනක තියාගන්න කියලා අපි පින් කරනවා ගොඩක් අඩුයි. ඉතින් මං හිතන අපේ ජීවිතේ ගොඩක් ප්‍රශ්නවලට හේතුව අපේ බැඳීම්. ඉතින් පුළුවන් තරම් ඔයාට පුළුවන් නම් බැඳීම් අඩු කරගෙන අපේ යුතුයකම් වගකීම් අපිට පුළුවන් උපරිමයෙන් කරන ගමන් ඉතින් ඔයාලටත් පුළුවන් නම් පුංචි පින් කරන්න උදේ හවස බුදු වන්දින සත්තුන්ට කැම ටිකක් දෙන්න පොයකටවත් අඩුම තරමේ පන්සලට යන්න නැති බැරි අසරණ කෙනෙක්ට පුංචි දෙයක් දෙන්න ඔයා ළඟ තියෙන හොඳ ඇඳුමක් ඔයාගේ ගෙදර කන බොන දෙයක් පුංචි ළමයට ගිහින් දෙන්න පුංචි සෙල්ලම් බඩුවක් ගිහින් දෙන්න එක රුපියල් 1000ක් මාසෙකට පුංචි අපි හිතමු රුපියල් 500ක පුංචි දෙයක් කාට හරි දෙන්න පුළුවන් නම් ඉතින් ඒ වගේ පුංචි දේවල් කරොත් මම හිතනවා අපිට සතුටින් මේ දේවල් මතක් කරන්න පුළුවන් කියලා. මොකද අපි කවදා හරි මේ ලෝකේ යනකොට අරගෙන යන්නේ අපි රැස් කරගත්ත බාහිර දේවල් ගොඩ නැගිලි යාන වාහන මිල මුදල් ඔය කිසි දෙයක් නෙමෙයි අපි අරගෙන යනකොට අරගෙන යන්නේ අපි අර අනුන්ට දීලා කරගත්ත දේවල් ඒ වගේම පින් රැස් කරගත්තොත් ඔය ටික තමයි. ඉතින් ඒක නිසා මම ඔයාලට කියන අපේ ජීවිතේ අපි මොන දේ කරත් ඇත්තටම සතුට කියන දේ කොච්චර හෙව්වත් ඒ හොයාගත්ත දේවල් තුළ අපේ සතුට රැඳිලා තියෙන්නේ සුළු මොහොතයි. සුළු කාලයයි. සමහරට සතියයි. සමහර දවසයි. සමහරට එක මොහොතයි. ඉතින් ඒක නිසා ඒ දේවල් සදාකල් පවතින්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ පුළුවන් තරම් ඔයාට පුංචි පින් එකතු කරගන්න. ඒ තුලින් තමයි අපිට පුංචි හරි සැනසීමක් ලැබෙන්නේ.